දැන් මේ තරුණ කෙල්ල කොල්ල ටික වයසට යන්නේ නැද්ද? යනවා හොඳේ වැඩි කල් නෑ තව. අවුරුදු 10යි කියන්නේ දවස් 3600යි 360න් 10ක්. හරි? අවුරුදු 20යි නම් 17200යි. හදලා බලන්න. තව අවුරුදු 40ක් ජීවත් වුණොත් තව දවස් 14400යි ජීවත් වෙන්න පුළුවන්. දවස් 15000ක් නෑනේ. ඔබ ඔය ඉන්න චූටි දූල පුතාලා ටික තව දවස් 15000කින් වයසයි. දවස් 15000කින් අද ඉඳන් ලියන්න පටන් ගන්න. හරි? තව බත් වේල් දවසට 2 ගානේ කෑවොත් බත් පිගන් 30000ක් කන්න බෑ ඔබට මේ මනුස්ස ජීවිතේ ඔබ ඊට කලින් වයසට යන්න. වයසට ගිහිල්ලා ජරා ජීර්ණ වෙලා කෝම හැදිලා වකුගඩු නරක් වෙලා ජරා ජීර්ණ වෙන ජීවිතයක් නම් මට මේ ලැබිලා තියෙන්නේ. මම ඒකට කැමති නෑ. මම දන්නේ ඔබ කැමතිද කියලා. ඔබට ඔළුව හොඳ නෑ. ඔබ කැමතිද? මම කැමති නෑ. හාමුදුරුවනේ මේ ඒ වුණාට මැරෙනකන් කසාදයක් හරි බැඳලා ඉන්න කැමති නැද්ද? කැමති වයසට යන්නේ නැත්තම්. මාත් වයසට යනවා. අරකට වයසට යනවනේ. දැන් ඉස්සර මම විතරයි වයසට යන්නේ මගේ දුක මට විතරයි. දැන් තව එකෙක් වයසට යනවා. ඒකව බලා ගන්නත් එපා. මේ කිසිම කෙනෙක් වයසට යෑමට කැමති නෑ. මං නම් කැමති නැත. වෙන කර්මයක් ළමයි වයසට යනවා කියන එක නම් බුදු අම්මෝ. මේ ජීවිතේ පිට වෙනවා කල්පනා කරලා බැලුවා වයසට යනවා කියන එක. ඇත්තමයි පිටු. කාලයක් එනවා. දැන් කෑවහම වොෂ්රූම් එකකට යන්න ඕන නම් අපි ගිහිල්ලා දොර ලොක් කරලා ලොක් වෙලාද කියලා බලලා හිමීට ගිහිල්ලා වොෂ්රූම් එකට ගිහිල්ලා ඒක ප්ලස් කරලා සින්ක් හොදලා බිත්තිත් හොදලා එළියට එන්න. කාලයක් එනවා මේ වැසිකිළියටවත් යාගන්න බැරි තරම් වයසයි. ඇඳේම මුත්‍රා යනවා. ඉවරයි ඉතින් අර මේ පොඩි ළමයි ඇඟේ මුත්‍රා කරනවා වගේ නෙමෙයි මහා උන් කරන්න ගත්තා. පොඩි උන් නම් කිරි විතරයිනේ බොන්නේ. පොඩි ළමයි අසූචි කරනවා වගේ නෙමෙයි මහා උන්දලා අසූචි කරන්න ගියා. පොඩි උන් නම් මේ මෙන්න චූට්ටක් අතින් හරි අයින් කරන්න පුළුවන්. මහා උන් අසූචි කරන්න ගියාම අප්පච්චි මතක් වෙච්ච එක කියන්න කැතයි. කිව්වොත් අපිරිය හිතෙනවා. නෑ දැකලා නෑනේ සසර දුකයි. වයසට ගිහිල්ලා ඕවා වෙනවා කියන එක ලැජ්ජාවනික. මට නම් ලැජ්ජයි පින්වතුනි. මට මුත්‍රා කළා පඩික්කම කවුරු හරි මගේ දායකෙක් හරි අරන් යනවා දැක්කම මට ලැජ්ජයිනේ මගේ මුත්‍රා ටික අදිනකොට. නැද්ද ලැජ්ජ? මට ඇඳේ අසූචි ගියා කියලා කාටද මම කියන්නේ? මන්න පිටරේකට කැමති නෑ. ඉඳගත්ත දෙරින් නැගිටින්න බැරි වෙන ඇඟක් ලැබෙනවට, බත් ටික කා ගන්න දත් ටික නැති වෙනවට, ඇස් දෙක පේන්නේ නැති වෙනවට, කන් වලට ලවුඩ් ස්පීකර් දාලා වගේ අහන්න වෙනවට, කන් ඇහෙන්නේ නැති වෙනවා මේ. ඊ සමහරුන්ගේ කනේ බැලන්ස් එක නැති වෙනවා. වයසේදී ඇදගෙන වැටෙනවා හෙන ගහනවා වගේ බිමට. සීනි, කොලෙස්ටරෝල්, වකුගඩු, කකුල් ලිදි වෙනවා, කකුල් තුවාල වෙනවා. වයස කියන එක නම් යුද්ධයක්. මම හෙව්වා පිටුතුනි. සත්තකින්ම මේකට විසඳුමක් නැත. විසඳුමක් නැත. ඉපදුනා නම් ලෙඩ වෙනවාමයි. ඉපදුනා නම් වයසට යනවාමයි. ඉපදුනා නම් මැරෙනවාමයි. ඒකට කොහේවත් විසඳුම් නැත.